ධනු ලග්න හිමි ඉතා සංවේදී ඔබ ගැනවත් නොදැන සිටි විස්මේ ජනක සහ අතිශය ගැඹුරු අභිරහස් නවයක් ඉදිරි මිනිත්තු කීපය තුළ මම හෙළි කරනවා. අතීත ඍෂිවරුන් ඔවුන්ගේ අතීන්ද්‍රිය ඥානයෙන් ධානාගතව සොයාගත් ධනු ලග්න ඔබ ගැනම වූ ඒ අභිරහස් නවයයි මේ. පළමු වන රහස පරම සත්‍යයේ සොයන ප්‍රඥාවන්ත මිනිසෙක් සහ වේගවත් කායික හැඟීම්වලට සහ ශක්තියට නතු වූ ජව සම්පන්නයෙකුගේ ද්විත්ව භූමිකාවක් ඔබ තුල සැඟවිලා තියෙනවා. ඔබ දන්නවාද මහා පරාශර ඊශ්වරයා ධනු රාශිය හඳුන්වා දෙන්නේ කොහොමද කියලා? බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුල ලග්න ස්වરૂපය විස්තර කරන්නේ නිකම්ම දුන්නක්ගත් මිනිසෙකු ලෙස නෙවෙයි. එහි ඉදිරිපස කොටස දේවත්වයට පත්වුණු අහස දිසට දුන්න මානාගෙන සිටින පරම සත්‍යය සොයන ප්‍රඥාවන්ත මිනිසෙක් විදියට. නමුත් පසුපස කොටස ඒ අතිශය වේගවත් කායික හැඟීම්වලට සහ ශක්තියට නතු වූ අශ්වයෙකුගේ හෙවත් මෘගයෙකුගේ ශරීරයක්. ඒ කියන්නේ ජව සම්පන්න මිනිසෙක් කියන අදහසයි ඒ සත්ව රූපේ සැඟවුණු අදහස. මේක හරි අපූර්ව අතිශය গুপ্ত සංකේතයක්. මෙන්න මේ සංකේතය ඇතුලේ තමයි ධනු ලග්න හිමියන්ගේ ජීවිතයේ පවතින සෙන්ටෝරස් උබතෝ කෝටිකය හැංගිලා තියෙන්නේ. බ්‍රහස්පතිට හිමි මේ ගිනි රාශියට උපතින්ම ලැබී තිබෙන්නේ විශ්වයේම ජයගත හැකි දෙවියන්ගේ වගේ අතිශය උසස් මොළයක් සහ පවිත්‍ර අරමුණු පෙළක්. ඔබ මුළු ලෝකයට පෙනෙන්නේ ඊටාම ප්‍රඥාවන්ත සාධාරණ ගෞරවනීය චරිතයක් විදිහට. නමුත් ඔබෙන් පමණක් අහලා බැලුවොත් ඔබට තේරෙවි ඔබේ යටිහිතේ ගැඹුරුම අඳුර මුළුවල කිසිවෙකුටත් පාලනය කළ නොහැකි ඊටා බලවත් සත්ව සහජ බුද්ධියක්, නොසන්සිදෙන ලෞකික ආශාවන් සහ වේගවත් ආවේගයන් සැඟවී තිබෙනවා කියලා. මෙතන කියවෙන සත්ව සහජ බුද්ධිය කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි නම් මම චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. කිසිවෙකුගේ ඉගැන්වීමකින් තොරව හරියට වඩු කුරුල්ලෙක් කිසිදු ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්නේ නැතුව හරි අපූර්වට අර ලස්සන වඩු කුරුළු කූඩුව නිර්මාණය කරනවා වගේ. හරි, මේ රහස ගැන තවදුරටත් අපි බලමු එහෙනම්. සාරාවලියේ කල්යාණ වර්මා ඊශ්වරයා වගේම මන්ත්‍රේශ්වරයන්ගේ ඵල දීපිකාව තුලත් මේ දිත්ත ස්වභාවය රාශි විග්‍රහ කිරීමේදී පෙන්වා දෙනවා. එනම් ධනු ලග්න හිමියන් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම තමන්ගේම මනස ඇතුලේ මේ මහා අදෘශ්‍යමාන මානසික යුද්ධය කරන බව. එක පැත්තකින් ඔබේ ආත්මය ඉල්ලනවා උත්තරීතර දර්ශනයක්, නිදහසක්, සමෝක්ෂයක්. අනිත් පැත්තෙන් ඔබේ ඥානමය ස්වභාවය, අර අශ්වයාගේ පොදු ආශාවන්, ඔබ ලෞකිකත්වය, කාමය සහ භෞතික බලයේ පස්සේ දුවන්න හදනවා. මේ පරස්පරතාවය නිසාම ජීවිතයේ සමහර තැන්වලදී ඔබ ගන්නා ක්ෂණික තීරණ සහ ඇතිවන හැඟීම් දිහා බලලා ඔබ පුදුම වෙනවා ඇයි මම එහෙම කළේ කියලා. ඔබේ ඇතුලේ ඉන්න ඒ උසස් මිනිසයා සහ වේගවත් අශ්වයා අතර ගැටුම කිසිම දවසක වෙනත් කෙනෙකුට පේන්නේ නැහැ. එය ඔබ පමණක් තනියම විඳවන මහා මානසික සිරගයක්. මෙම ලග්නය ගිනි රාශියක් වීම නිසා ආවේගයන්ට විශාල බලයක් ලැබෙනවා. සාරාවලිය තුලින් පැහැදිලි කරගත් පරිදි ධනු ලග්න හිමියෙකුගේ ජීවිතය යනු එක් අතකින් විශ්වයේ රහස් සොයන දර්ශනවාදීකු වන අතරම අනෙක් අතින් තමා තුලම සිටින දමනය නොකළ වනචාරී සත්වයෙක් සමග කරන අරගලයක් වගේ දෙයක්. ඒ වගේම ධනු ලග්න හිමියෙක් ලෝකයට පෙන්වන උදාරත්වය ඇතුලේ කිසිවෙකුටත් පාලනය කළ නොහැකි නිදහස ප්‍රිය කරන ආවේගශීලී සත්වයෙකු සිටින බව සැබෑවක්. මේ තුල තියෙන විශේෂත්වය නම් ඒ මෘග ශක්තිය ඔබේම මනුෂ්‍ය භූමිකාවට, ඔබේ ඉලක්කය කරා යාමට වේගයක් සහ ශක්තියක් ලබා දෙනවා කියන එකයි. ඇත්තට මේ රහස හරි ප්‍රබල, ඉතා තීරණාත්මක එකක්. මේ ගැන ඉතා ගැඹුරින් විග්‍රහ කරලා ඔබේ අරමුණ වෙත ඔබට ඉතා සාර්ථකව ළඟා විය හැකි ආකාරය පෙන්වා දීමට පුළුවන්කම තියෙනවා. අපි එනම් ඒක වෙනමම වීඩියෝ එකකින් විස්තරාත්මකව කතා කරමු. ඒ සඳහා අමතක නොකර මේ දැන්මම මේ රූපරාමුවේ පෙන්වන පරිදි subscribe වචනයට ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා
තියාගන්න මෙන්න මේ වගේ. ඔබට සතයක්වත් එක තප්පරයක්වත් වැය නොකර අපේ මේ ආදරණීය හිතවත්කමට දෙන්න පුළුවන් ඉහළම ඇගීම තමයි ඒක. ඔබේ ඒ ඇගීම අපට ඉතා විශාල ශක්තියක්. එහෙනම් channel එක subscribe කරගෙනම අපි යොමු වෙමු ඊළඟ රහසට. මේ රහස ඔබේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට සැඟවුණු පාරක් නිර්මාණය කරනවා නොඅනුමානයි. නියත වශයෙන්ම මා හෙළි කරන මේ දෙවන මහා රහස ඔබේ ජීවිතේ ඔබ අත්විඳින ලොකුම ප්‍රහේලිකාවකට එහෙමත් නැත්නම් ලොකුම වේදනාවකට පිළිතුරු ලබා දෙනවා. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද ඔබේ මොළය කොච්චර වේගවත් වුණත් දර්ශනය කොතරම් ඉහළ වුණත් වෙන අයට වගේ ඔබට ලේසියෙන් එක රැයකින් සල්ලි ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා? ඇයි ඔබට මේ සතෙන් සතේ අතිශය දුක් මහන්සියෙන් එකතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා හිතේවි. හැබැයි ඒ වගේම ජීවිතේ හැමදේම නැති වෙලා බංකොලොත් වෙලා දැන් නම් ඉවරයි කියලා වැටෙන්න යන අන්තිම තත්පරයේදී කොහෙන් හෝ අදෘශ්‍යමාන හස්තයක් ඇවිත් ඔබව බේරාගන්නේ කොහොමද කියලා ඔබ පුදුම වෙලා තියෙනවද? මෙන්න මේකයි ඒ මහ විශ්වීය රහස. දෙවන රහස කිසිම බලවේගයකට බිඳින්න බැරි රහස් මුදල් ගබඩාවක් ඔබේ ආත්මය තුල සැඟවිලා තියෙනවා. මහා පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන විට අපට හමු වෙනවා ධනු ලග්නේ ධනස්ථානය. එහෙමත් නැත්නම් දෙවන භාවය. ඒ කියන්නේ මකර රාශිය පාලනය කරන්නේ කර්මයට සහ දුකට අධිපති සෙනසුරු බව. මෙන්න මේ සෙනසුරුගේ දැඩි බලපෑම නිසා ධනු ලග්න හිමියන්ට කවදාවත් ලොතරැයි දිනුම් වගේ එක රැයකින් කෝටිපතියන් වෙන්න විශ්වයේ ඉඩක් දෙන්නේ නැහැ. නමුත් විශේෂ ග්‍රහ පීඨීමක් නිසා වෙනසක් වෙන්න පුළුවන්. ඒත් පොදු සිතියම තමයි මා මේ විග්‍රහ කරමින් ඉන්නේ. ඔබ ඔබේ ධනය ඉපිය යුත්තේ, ඔබේ අධිරාජ්‍යයේ ගොඩනැගිය යුත්තේ, ඔබේම දහදියෙන්, කඳුලෙන්, අසීමිත කැපකිරීමෙන්, පියවරෙන් පියවරයි. නමුත් කතාව එතනින් ඉවර නැහැ. ඒ ශාපයක් නෙවෙයි. කල්යාණ වර්මා ඍෂිවරයා සහ මන්ත්‍රේශ්වරයන් හෙළි කරනවා මුළු රාශි චක්‍රයේම වෙන කිසිම ලග්නයකට නැති පුදුමාකාර භාග්‍යයක් ධනු ලග්නයට උරුම වී තියෙනවා කියලා. ඒ තමයි ඔබේ පෙර පින සහ වාසනාව පෙන්වන නවවන භාවය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මුළු ග්‍රහ මණ්ඩලයේම රජුවන රවි. ඒ කියන්නේ සූර්යයා වීම. සෙනසුරු ඔබට දුක් දීලා සල්ලි හම්බ කරන්න අමාරු කරලා ඔබ බිමටම සමතලා කරන්න හදනකොට අර නවවැන්නේ ඉන්න රාජකීය සූර්යයා තමන්ගේ අදෘශ්‍යමාන රාජකීය පලිහ අරගෙන ඔබ ආරක්ෂා කරන්න ඉදිරියට එනවා. ඔබට මතකද ඔබේ ජීවිතයේ කොතරම් මුල්‍යමය අර්බුදාවත් ණය වුණත් හරියටම වැටෙන්න යන ඒ අවසාන තප්පරයේදී කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදියට කවුරු හරි උදව්වට එනවා. නැත්තම් අලුත් ආදායම් මාර්ගයක් පෑදෙනවා කියලා. ඒ තමයි විශ්වයේ රජුගෙන් ලැබෙන ඒ අදෘශ්‍යමාන රාජකීය ආරක්ෂාව. මෙන්න මේ රහස් දෙක එකතු වුණාම හැදෙන මහා ප්‍රතිඵලය මොකද දන්නවද? සෙනසුරුගේ දුක් මහන්සියෙන් කළු ගලක් වගේ ශක්තිමත්ව ඔබ ගොඩනගන ඒ මුල්‍යමය අධිරාජ්‍යයට රවිගේ අර අදෘශ්‍යමාන රාජකීය ආරක්ෂාවත් ලැබෙන නිසා ඔබ යම් දවසක සාර්ථක වුණාට පස්සේ මේ ලෝකයේ කිසිම බලවේගයකට කිසිම හතුරෙකුට හෝ ආර්ථික කඩාවැටීමකට ඔබේ ඒ අධිරාජ්‍යය කවදාවත් කඩා බිඳ දමන්න බෑ. එය මුලිමනින්ම අපරාජිතයි. ආදරණීය ධනු ලග්න ඔබ කඳුළු මැදින් වුවත් ඔබ ගොඩනගන ඒ අපරාජිත බලය සහ ඔබට ලැබෙන ඒ දේව ආශිර්වාදය ගැන දැන් ඔබට අභිමානයක් දැනෙනවා ඇති. මීළඟට මම ඔබට හෙළි කරන්නේ මීටත් වඩා ඔබේ හදවත සසල කරන මහා අභිරහසක්. මා ඔබට හෙළි කරන මේ තුන්වන මහා රහස ඇසූ විට ඔබේ ඇඟ කිලිපොලා යාවි. තුන්වන රහස ජීවිතයේ සිදුවන මහා පාඩුවීම්, බිඳවැටීම්, අහිමිවීම් තුලින් අනාගතයේ ඔබව වඩාත් උසස් තැනකට ඔසවා තබන මහා බලයක් ඔබ තුල සැඟවෙලා තිබෙනවා. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ මන්ත්‍රේශ්වරයන්ගේ ඵල දීපිකාව යන උත්තරීතර ග්‍රන්ථ දිත්වය අතර පවතින මහා පරස්පරතාවයක් තුලින් මතුවන මේ අරුම පුදුම රහස ඔබේ ජීවිතයේ මහා විනාශක යාම ඔබේ මහා ගැලුම්කරුවා බවට පත්වන අයුරු මනාව පෙන්වා දෙනවා. ධනු ලග්නයෙන් ඉපදීම අනුව ඔබේ බුද්ධිය සහ සිතිවිලි පාලනය කරන පස්වැන්නට අධිපති වන්නේ කුජ හෙවත් අඟහරු. සමාජයේ ඔබව දකින්නේ නිතරම hina වෙලා ඉන්න සරල සැහැල්ලු දාර්ශනිකයෙකු විදිහට. හැබැයි අභ්‍යන්තරයෙන් ඔබව තීරණ ගන්නේ හරියටම යුද පිටියක ඉන්න සෙන්පතියෙක් වගේ.
ඔබ යම් ගැටලුවකට මුහුණ දෙන විට ඔබේ මොළය නිතරම ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය මිනිසුන්ට නොපෙනෙන අභියෝග ජය ගන්නා යුද උපක්‍රම සෙවීමට. මේ තමයි ඔබට කුජගෙන් ලැබෙන තියුණු බුද්ධියේ ස්වභාවය. නමුත් මේ දක්ෂ සෙන්පතියාගේ අඳුරුතම රහස මොකක්ද? ඔබේ ලග්නයෙන් 12 යන්න. ඒ කියන්නේ ඔබේ හුදකලාව, නිදන කාමරය සහ යටිහිත පාලනය කරන්නේ අතිශය අද්භූත වෘශ්චික රාශිය. දවල් කාලයේ ලෝකයාට පේන්න කොතරම් hina වෙලා දුව පැනලා හිටියත් රාත්‍රිය උදා වෙද්දී ඔබ ඔබේ කාමරය තුළ හුදකලා වෙද්දී ඔබේ අභ්‍යන්තරයේ අවදිවන්නේ කිසිවෙකුටත් තේරුම් ගත නොහැකි ගැඹුරු අඳුරු පැතිකඩක්. කාටවත්ම හොයාගන්න බැරි, කවදාවත් කාටවත් නොකියන ගැඹුරු රහස්, වේදනාවන් සහ අත්දැකීම් මහා සාගරයක් ඒ රාත්‍රියේ හුදකලාව තුළ ඔබ සංගවාගෙන ඉන්න බව සමහර විට ඔබටවත් හරියට තේරුම් ගිහින් නැතිව ඇති. මෙන්න මෙතනයි අරමා මුලින් සඳහන් කළ මහා පරස්පරතාවය සැඟවී තිබෙන්නේ. ඵල දීපිකාව පවසන්නේ කුජ 12 ඒ කියන්නේ විනාශයට එහෙම නැත්නම් අහිමිවීමට අධිපති නිසා ඔබට ජීවිතයේ නිතරම පාඩු සහ අහිමිවීම ගෙන දෙන බවයි. නමුත් මහා පරාශර ඍෂිවරයා පවසන්නේ කුජ ඔබේ පූර්ව පුණ්‍යස්ථානය, ඒ කියන්නේ පස්වැන්න පාලනය කරන නිසා ධනු ලග්නයට කුජතරම් සුබ ග්‍රහයෙක් මුළු විශ්වයේම තවත් නැති බවයි. එම මත දෙකටම අනුව මේ පරස්පරතාවේ මහා අභිරහස මෙන්න මේකයි. ඔබේ ජීවිතයේ සිදුවන විශාලතම පාඩු, රැවටීම්, බිඳවැටීම් සහ අහිමිවීම 12 පිටුපස සැඟවිලයි තියෙන්නේ. ඒ කියන්නේ අනාගතයේදී ඔබව ඊළඟ ඉහළම මට්ටමට ගෙන යන මහා වාසනාවක්. කුජ ග්‍රහයා ඔබෙන් යමක් උදුරාගන්නේ හෝ විනාශ කරන්නේ අර සෙන්පතියාගේ මොළයෙන්. ඒ කියන්නේ පස්වැන්න. ඔව්, අලුත් යුද්ධයක් දිනලා ඔබට ඊට වඩා 10 ගුණයක මහා භාග්යක් ලබා දෙන්න. ඔබේ ජීවිතේ හැමදේම නැති වුණා. දැන් නිවරයි සිතුණු මොහොතක ඊට වඩා ඊටමත් වටිනා අලුත් දෙයක් ඔබට විශ්වෙන් ලැබුණු අවස්ථා ඔබේ ජීවිතයටත් මේ වෙද්දිත් ලැබිලා තියෙනවද? ඒ තමයි මහා විනාශය පිටුපස ඇති ඔබේ සදාකාලික ගැලවීම. මේ කාරණයක් විශේෂ ග්‍රහ පීඨීම් නිසා දෝලනයක් වෙන්න පුළුවන් වුණත් ඔබේ අත්දැකීම් පහලින් කමෙන්ට් එකක් දාලා ලෝකෙටම කියන්නත් අමතක කරන්න එපා. මීළඟට මා ඔබ ඉදිරියේ දිගහරින 4 වන මහා රහස මගින් ඔබේ පෞරුෂය ගැන සමාජයේ දකින ලොකුම ප්‍රහේලිකාව निराකරණය කරනවා නොඅනුමානයි. ඔබ කිසිදාක එකම රාමුවකට කුටු කළ නොහැකි සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී චරිත දෙකක් ජීවත් කරවන අරුම පුදුම පුද්ගලයෙක් බව කවදා හෝ කල්පනා කරලා තියනවාද? 4 වන මහා රහස වෘත්තීය ජීවිතයේ කටයුතු ඉතා නිවැරදිව, ඉතා පක්ෂපාතීව ඉටු කරන අතර ඔබේ නිදහස උපරිමයෙන් හොයන ද්විත්ව භූමිකාවක් ඔබ තුල සැඟවිලා තියෙනවා. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුල ධනු රාශියේ ස්වභාවය විග්‍රහ කරන්නේ දුන්නෙන් මුදාහල ඊතලයක් වගේ කියලා. ගිනි තත්ත්වයේ රාශියක් වන ඔබට උපතින්ම උරුම වෙලා තියෙන්නේ පියාසර කරන්න අවශ්‍ය අසීමිත නිදහසක්. නිදහස කියන්නේ ඔබේ ආත්මේ ප්‍රාණවායුව. ඒ කියන්නේ ඔක්සිජන් වගේ. ආදරේදී හරි, මිතුරු ඇසුරේදී හරි යම් කිසි කෙනෙක් ඔබව අයිති කරගන්න, ඔබව පාලනය කරන්න, එහෙම නැත්තම් ඔබ නීති දාලා කුටු කරන්න හැදුවොත් ඔබට දැනෙන්නේ හරියට හුස්ම හිර වෙලා මැරෙන්න යනවා වගේ හැඟීමක්. එහෙම වුණොත් ඒ බැඳීම ඔබට එතනින්ම එපා වෙනවා. අර ඊතලයේ වගේ ආපසු නොබලාම පලා යන්න හිතෙනවා. හැබැයි කල්යාණ වර්මා ඍෂිවරයාගේ සාරාවලිය සහ මන්ත්‍රේශ්වරයන්ගේ ඵල දීපිකාව තුලින් මතු කරන ඒ මහා විශ්මිත පරස්පරතාවයේ තමයි මේ තරම් නිදහස හොයන ආකාශයේ සැරිසරන්න හදන ඔබේ රැකියා ස්ථානයට ගිය ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් බවට පත්වන්නේ කොහොමද කියන එක මේ උත්තරීතර ග්‍රන්ථ මනාව පෙන්වා දෙනවා. ඔබේ රැකියාව, වෘත්තීය ගරුත්වය සහ කර්මය පෙන්වන 10 වන භාවය පාලනය කරන්නේ මුළු රාශි චක්‍රයේම සිටින දැඩිම නීතිගරුක සහ සූක්ෂම රාශිය වන බුද්ධට හිමි කන්‍යා රාශිය කියලා. පුද්ගලික ජීවිතයේදී ඔබ කොතරම් සැහැල්ලු වුණත් වෘත්තීය ජීවිතයේදී වැඩක් බාරගත්තොත් ඒක ඉටු කරන්නේ ඊටාම නිවැරදිව උපරිම කැපවීමකින් යුතුව. ඒ කියන්නේ පරිපූර්ණවාදියෙක් විදිහට. අනිත් අයට නොපෙනෙන කුඩාම වැරද්දක් පවා
ඔබේ ඇසට අසු වෙනවා. ඔබ රාජකාරියේදී අතිශය නීතිකරුකයි. පිළිවෙලයි. ඒ වගේම තමන් යටතේ වැඩ කරන අයගෙනුත් ඔබ ඒ උපරිම නිවැරදිතාවයම බලාපොරොත්තු වෙනවා. මේ නිසාම ඔබේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය කියන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති හාත්පසින්ම වෙනස් ලෝක දෙකක්. කාර්යාලයේදී සමාජය ඔබ දකින්නේ අතිශය සූක්ෂම නීතිගරුක සහ කඩිසර නිලධාරියෙක් විදිහට. හැබැයි ඔබේ අභ්‍යන්තර හදවතේ ඉන්නේ නිදහසේ ඉගිලෙන්න හදන අශ්වයෙක්. ආදරණීය දනු ඔබේ වෘත්තීය ජීවිතයේ ඒ දැඩි සූක්ෂම බවත් පෞද්ගලික ජීවිතයේ අර අසීමිත නිදහසත් අතර ඔබේ සමබරතාවය රකින්නේ මොනතරම් අසීරුවෙන්ද යන්න සහ ඒ වෙනුවෙන් ඔබ කරන ඒ මානසික අරගලය ගැනත් පහලින් කමෙන්ට් එකක් දාලා අනිත් අය වෙනුවෙන් අත්දැකීම් බෙදා ගන්නත් අමතක කරන්න එපා. ධනු ලග්න ඔබේ හදවතට කඳුලක් එක් කරන ඔබේ ජීවිතේ වැඩියෙන්ම විඳවපු ඒ පස්වන මහා රහසයි දැන් මම හෙළි කරන්න යන්නේ. නිතරම Tamanගේම අයගෙන් ඔබ වැඩියෙන්ම විශ්වාස කරපු අයගෙන් ඇයි ඔබට සමහර පාවාදීම් සිද්ධ වෙන්නේ කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? පස්වන මහා රහස ඔබව දැඩිව විශ්වාස කරන මිතුරන් සහ සතුරන් එකම වේශයෙන් සිටීමේ කර්ම ගනුදෙනුවකට ඔබට මුහුණ පාන්න වෙනවා. ඒක මේ ලෞකික බැඳීම් ගැන ඔබට උගන්වන අපූර්ව විශ්වීය පාඩමක් කියලා තේරුම් ගත්ත දවසට ඔබ දිනුම්. ජාතක පරිජාත ග්‍රන්ථයත් බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයත් ගැඹුරින්ම විමර්ශනය කරනකොට මේ කඳුල පිටුපස ඇති මහා විස්මිත කර්ම ගැනදනුව අපට හෙළි වෙනවා. ධනු ලග්නයට අනුව ඔබේ මිතුරන් ලාභ සහ සමාජ සම්බන්ධතා පෙන්වන තුලා රාශිය පාලනය කරන්නෙත් ඔබේ සතුරන් ණය සහ රෝග පෙන්වන වෘෂභ රාශිය පාලනය කරන්නෙත් එකම ග්‍රහයෙක්. ඒ අන් කිසිවෙක් නොවේ. ආදරයට සහ සුන්දරත්වයටද අධිපති සිකුරු ග්‍රහයා. මම අතිශය දුර්ලභ පිහිටීමේ බිහිසුණුම ප්‍රතිඵලය මොකද දන්නවද? ධනු ලග්න හිමියන්ට සමාජයේ වෙනත් අයට වගේ කඩුවෙන් කොටන්න එන එලිපිට තරහකාරකම් කරන හතුරන් නැහැ. ඔබේ හතුරන් එන්නේ ඊටාම ආදරෙන් ළඟට ඇවිත් මූණට ලස්සනට hina වෙලා ඔබේ රහස් ඔක්කොම දැනගෙන හොර රහසේම වලකපන අතිශය ආකර්ශනීය වේචයකින්. ඔවුන් තමයි enemies in disguise කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ. හැබැයි මෙතනදී ඔබ වැරදියට තේරුම් ගන්න එපා. සැබෑ මිතුරන්ව වෙනත් විදිහකින් බලනකොට 11 වෙන්නත් සිකුරුටම හිමි නිසා ඔබ ඔබේ යහළුවන් වෙනුවෙන් හිතවතුන් වෙනුවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා ඔබේ ජීවිතේම වුණත් පරිත්‍යාග කරනවා. ඔවුන්ට ප්‍රශ්නයක් ආවම නොකා නොබී හරි ඔබ තමයි ඉස්සරහින්ම ඉන්නේ. හැබැයි ආදරණීය ධනු ලග්න ඔබට කවදා හරි දවසක කරදරයක් වෙලා ඔබ මානසිකව වැටිලා උදව්වක් බලාපොරොත්තු වුණොත් ඊතා සුවිශේෂී ඔබ වැන්නෙකුම හැර එදාට අර මිතුරන් එකෙක්වත් ඔබ ළඟ නැහැ. මන්ත්‍රේශ්වරයන්ගේ පළදීපිකාව සහ කල්යාණ වර්මාගේ සාරාවලිය පෙන්වා දෙන්නේ මෙය ධනු ලග්න හිමියා අනිවාර්යෙන්ම ගෙවිය යුතු මහා තුලා කර්ම ගනුදෙනුවක් කියලා. මිතුරන්ගේ සතුරන්ගේ මුහුණුවර එක හා සමාන වීම හරහා විශ්වය ඔබට උගන්වන්නේ මේ ලෞකික බැඳීම් වල ඇති මායාකාරී බව කියලා ඔබ හොඳින් තේරුම් ගන්න. එසේනම් ඔබ නැගී සිටිය යුත්තේ තනිවමයි. ආදරණීය ධනු ලග්න ඔබේ පපුවට ගහපු ඒ වේදනාත්මක අත්දැකීම් දැන් ඔබට පැහැදිලිද? එහෙමනම් ඒවා එකින් එක සිහිපත් වෙද්දී පහලින් කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් ඔබේ අත්දැකීම් බෙදා දෙන්න අමතක කරන්න එපා. ධනු ලග්න ඔබ මම ඊළඟට කැඳවාගෙන යන්නේ ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම කඳුළු සැලූ ඔබේ පපුවටම දැනෙන ඒ වගේම සමාජයට කිසිදාක නොපෙනුණු ඒ අතිශය සංවේදී හයවන මහා රහස වෙතට. ඔබ කවදා හරි තනියම කල්පනා කරලා තියෙනවද? ඔබ කෙනෙකුට පණ වගේ ආදරය කරනකොට කිසිම බොරුවක් හෝ වංචාවක් නැතුව මුළු හදවතින්ම එකම කෙනෙක් වෙනුවෙන් කැප වෙනකොට ඇයි ඔබට නිතරම හිත වෙනස් වෙන අද එකක් කියලා හෙට තව එකක් කියන තේරුම් ගන්න බැරි සහකරුවෙක්ම මුණ ගැහෙන්නේ කියලා? ඒ ගැන මා විග්‍රහ කරන්නම් ඊළඟ රහසින්. හයවන මහා රහස ඔබේ ප්‍රේමයේ සහ විවාහයේ සැඟවුණු අතිශය රහසිගත සත්‍යයක් තියෙනවා.
බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ සාරාවලිය ඉතා ගැඹුරින් අධ්‍යයනය කරනකොට මේ මහා ප්‍රේමයේ කර්ම ගණදනුව පිටුපස ඇති විශ්මිත ග්‍රහ යාන්ත්‍රණය අපට හෙළිවෙනවා. ධනු කියන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිට අයිති රාශියක්. ඔබ හරියටම දුන්නෙන් විදපු ඊතලයක් වගේ. ඔබේ ආදරය ඊටාම ඍජුයි, ස්ථිරයි. එකම අරමුණකයි ගමන් කරන්නේ. ඔබ ආදරය කරන්නේ ඔබේ මුළු ආත්මයෙන්මයි. නමුත් විශ්වයේ නීතිය තේරුම් ගැනීමට පවා අසීරු දැඩි එකක්. ඔබේ විවාහය, ආදරය සහ සහකරු පෙන්වන හත්වන භාවය පාලනය කරන්නේ මුළු රාශි චක්‍රයේම සිටින චංචලම රාශිය වන බුදට හිමි මිථුන රාශිය. ඉතින් මිථුන කියන්නේ ද්වි ස්වභාව හෙවත් ස්වභාවයන් දෙකක් ඇති වායු රාශියක්. මෙහි සංකේතය වන්නේම නිවුන් දරුවන් දෙදෙනෙක්. ඵල දීපිකාවේ මන්ත්‍රේශ්වරයන් පෙන්වා දෙන්නේ මේ ලග්න අක්ෂය. ඒ කියන්නේ 1 සහ 7 අක්ෂය තුල පවතින බිහිසුණුම මානසික අරගලයක් ලෙසටයි. ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා, ඒ කියන්නේ බ්‍රහස්පති කියන්නේ සත්‍යය සහ ධර්මය සොයන ගුරුවරයෙක්. නමුත් ඔබේ ආදරය, විවාහය නියෝජනය කරන හත්වැන්නාධිපති බුධ කියන්නේ නිතරම අලුත් දේවල් හොයන වෙනස් වන කුමාරයෙක්. ජ්‍යෝතිෂ නියමයන්ට අනුව බ්‍රහස්පති බුධව සතුරෙකු විදිහටයි දකින්නේ. මේ නිසාම ඔබ කොතරම් නිශ්චිත අරමුණකින් ආදරය කළත් විශ්වය විසින් ඔබට වැඩිපුරම මුණගස්වන්නේ හිත එක තැනක නැති චංචල සහකරුවන්. එක මොහොතක ඔවුන් ඔබට පණ වගේ ආදරය කරනවා. හැබැයි ඊළඟ මොහොතේ කිසිම පැහැදිලි හේතුවක් නැතුව ඔබේ නෑත් වෙනවා. ඔවුන්ගේ මනස හරියට එක තැන නොරැඳෙන හමා යන සුළඟක් වගේ. දර්ශනයෙන් සහ ප්‍රඥාවෙන් පිරිපුන් ඔබේ හදවතට මේ තේරුම් ගන්න බැරි දිත්ත ස්වභාවයේ සහකරුවන් එක ජීවත් වෙනවා කියන්නේ හරියට සුළඟ කඹයකින් ගැටගහන්න හදනවා වගේ මහා මානසික යුද්ධයක්. ඔබ ඔබේ මුළු ශක්තියම යොදලා ස්ථිර අත්තිවාරමක් දාන්න හදනකොට ඔබේ සහකරු වෙනත් සුළඟට ගසාගෙන ගිහින් ඉවරයි. ආදරණීය ධනු ලග්න ඔබ ආදරය වෙනුවෙන් කන්දක් වගේ නොසැලී සිටියත් අන්තිමට ඔබට අහන්න වෙන්නේ චෝදනා සහ නිදහසට කරුණු විතරක්මද? හැබැයි මේ අහම්බයක් නෙවෙයි. මෙය විශ්වය විසින් ඔබට උරුම කර ඇති අතිශය ගැඹුරු කර්ම ගනුදෙනුවක්. මේ හේතුව මත ඔබ සහකරු කෙරෙහි සමහර විට සැක ඇති කරගන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ ස්වභාවය තේරුම් ගන්න ඒක අතිශය වැදගත්. එවිට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රායෝගික ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. ඉතින් මෙම වීඩියෝ එකට සවන් දෙන ඔබ මේ ගැන බලන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය ධනු ලග්නයේ කෙනෙකු වීම නිසා නම් ඇය හෝ ඔහු රැක ගැනීම ඔබේ වගකීමක්. මොකද විශේෂ ග්‍රහ පීඨීමක බලපෑමක් නොමැතිනම් ඇය හෝ ඔහු ඔබ වෙනුවෙන් ඉන්නේ ආත්මීය බැඳීමක. හරි. ඉතින් ධනු ලග්න ඔබ බ්‍රහස්පතිගේ උසස් දර්ශනයට ළඟා වෙන්න නම් ඔබ අත්හැරීම සහ අසීමිත ඉවසීම ප්‍රගුණ කරන්නම වෙනවා. ලෞකික ප්‍රේමය කියන්නේ මායාවක් බව ඔබට උගන්වන්න විශ්වය පාවිච්චි කරන ලොකුම ආයුධය තමයි මේ චංචල සහකරු. මේ සත්‍යය ඔබ අවබෝධ කරගත්තාට ඔබ තව දුරටත් ආදරය නිසා හඬන්නේ නැහැ. ඔබ ඔබේ සැබෑ ආධ්‍යාත්මික ගමන ආරම්භනවා. ඔබේ ඒ කඳුළු කිසිදා අපතේ යන්නේ නැහැ. ඒවා ඔබේ ආත්මය අවදි කරන පූජනීය පැන් බවට පත් වෙනවා. මේ රහසේ සැඟවුණු සැබෑ ආශිර්වාදය දැන් ඔබට වැටහෙනවද? ඔබේ මේ ආදරය ගැන ඌ විශේෂ අත්දැකීම් තියෙනවා නම් ඒ දුකත් අන් අයත් සමග පහලින් කමෙන්ට් එකක් දාලා බෙදා ගන්න අමතක කරන්න එපා. මේ ළඟට මම ඔබට හෙළි කරන්නේ ඔබ කිසිදාක නොසිතූ ඔබේ අභ්‍යන්තරයේ සැඟවී සිටින තවත් මහා බලවේගයක් ගැනයි. ධනු ලග්න ඔබ ගැන මුළු සමාජයම වැරදියට තේරුම් අරගෙන ඉන්න ඔබේ හදවතේ ගැඹුරුම තැන හංගගෙන ඉන්න ඒ හත්වන මහා රහස විතයි දැන් මා ඔබ කැඳවාගෙන යන්නේ. මේ ලෝකයේ මිනිස්සු ඔබ දකින්නේ කොහොමද? හැමෝම හිතන්නේ ඔබ මහා වේගවත්, ඉක්මනින් කේන්ති ගන්න, කිසිම දෙයකට නොසැලෙන ආවේගශීලී ගිනි පුපුරක් වගේ දැඩි කෙනෙක් කියලායි. හැබැයි ඇත්තටම ඔබේ පපුව ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් හරියට දන්නේ නැහැ. හත්වන මහා රහස. බාහිරින් ඔබ කොහොම පෙනුනත්, පිටින් බලලා කොහොම මැන්නත්, අන් අයගේ දුකත්
තමාගේම කරගන්නා සහකම්පනශීලී හදවතක්. ඒ කියන්නේ අතිශය සංවේදී සිතක් ඔබ තුල සැඟවිලා තියෙනවා. මහා පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ සහ මන්ත්‍රේශ්වරයන්ගේ ඵල දීපිකාව ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන විට ඔබේ ආත්මයේ පවතින මේ විශ්මිත පරස්පරතාවය අපට හමු වෙනවා. ධනු කියන්නේ ගිනි තත්ත්වයේ රාශියක්. ඒ නිසායි බාහිර ලෝකයට ඔබව අර දුන්නෙන් විදපු ඊතලයක් වගේ වේගවත් රළු සහ පාලනය කළ නොහැකි කෙනෙක් විදියට පෙනෙන්නේ. නමුත් ජ්‍යොතිෂයේ සැබෑම රහස සැඟවී තිබෙන්නේ ඔබේ හදවත, හැඟීම් සහ අභ්‍යන්තර මනස නියෝජනය කරන හත්වන භාවය තුල. සාරාවලිය පෙන්වා දෙන විදිහට ගින්නෙන් හැදුණු ඔබේ ඒ හතරවන භාවය වන හදවත පාලනය කරන්නේ මුළු රාශි චක්‍රයේම තිබෙන ගැඹුරුම ජලජ රාශිය වන මීන රාශියයි. මීන කියන්නේ නිකම්ම ජලාශයක් නෙවෙයි. කාටවත්ම පතුල පේන්නේ නැති අනන්තයටම විහිදිලා තියෙන මහා සාගරයක්. මෙන්න මේකයි ඔබේ පෙනෙන ගින්න යට සැඟවුණු මහා සාගරයක් වැනි අභිරහස. බාහිරින් ගින්නක් වගේ පිච්චිලා යන ඔබ අභ්‍යන්තරයෙන් අර මහා සාගරය වගේ අතිශයින්ම සංවේදී. යම් කෙනෙක් ඔබට සුළු හෝ රිදවීමක් කළොත්, අසාධාරණයක් කළොත්, බාහිරින් ඔබට කෑ ගහලා ගිනිගෙන දැවෙන ගිනි පුපුරක් වගේ රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි රෑ වෙලා තනි වුණාම, ඔබේ නිදන කාමරේ දොර වැහුණම ඒ සංවේදී මීන රාශියේ සාගරය ඔබේ ඇස් වලින් කඳුළු වගේ පිට වෙන්න පටන් ගන්නවා. ඔබ අනුන්ගේ දුක දැකලා, සත්වයකට වෙන අසාධාරණයක් දැකලා තනිවම කොයිතරම් හඬනවද? ලෝකයට පෙනෙන්නේම ඔබේ දැඩි ගින්න විතරයි. හැබැයි ඔබේ පපුව ඇතුලේ තියෙන ඒ මහා දයානුකම්පාව, ඒ සාගරයක් තරම් ගැඹුරු ආදරය, අන් අයගේ වේදනාව තමන්ගේ වගේ දැනෙන ඒ අසීමිත සංවේදීකම දකින්න තරම් තියුණු ඇසක් මේ ලෝකේ කිසිම කෙනෙකුට නැහැ. ඒ තමයි ඔබේ ලොකුම වේදනාව. බ්‍රහස්පතිටම අයිති මේ ලග්නයත් හතරවැන්නත් හරහා විශ්වය ඔබට ලබා දී ඇත්තේ බාහිරින් සටන් කරන අතරේ ඇතුළතින් මුළු ලෝකයටම මෛත්‍රී කරන බෝධිසත්ව හදවතක්. ආදරණීය ධනු ලග්න ඔබ මේ සත්‍ය ඇහුවාම මේ දැනුණත් ඔබේ ඇස්වල කඳුළු නලියනවා වගේ දැනෙන්න පුළුවන්. ඔබේ හදවත කියවාගත් මේ විග්‍රහයෙන් පසුව මීළඟට මම සූදානම් ඔබේ ජීවිතේ තවත් එවැනිම අද්භූත රහසක් විවර කරන්න. ආදරණීය ධනු ලග්න ඔබේ ඇඟේ හිරුගඩු පිපෙන, ඔබටවත් මෙතෙක් කල අදාහ ගන්න බැරි වුණු අතිශය গুপ্ত සහ අද්භූත අටවන මහා රහස වෙතයි දැන් මා ඔබ කැඳවාගෙන යන්නේ. ජීවිතේ යම් දවසක ඔබට හැමදේම එපා වෙලා, තනිවම අඬලා, මානසිකව සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අඳුරු අවස්ථාවක් ඔබේ මතකයට නගා ගන්න පුළුවන්ද? අන්න ඒ වෙලාවට ඔබේ හිතට එක පාරම ආපු සිතිවිලි, ඔබ දැකපු හීන දවසක සැබෑ ලෝකේ අත්දකින්න ලැබිලා තියෙනවද? කෙනෙක් ගැන එක පාරටම ඇති වුණු මුල්ම හැඟීම කාලයක් යද්දී හරියටම හරි ගිය අවස්ථා මතකද? මේ විශ්මිත හැකියාව ඔබට කොහෙන්ද ආවේ? අටවන මහා රහස. නින්දේදී වඩාත් සක්‍රිය වන වෙන්න යන දේවල් ගැන පෙරනිමිති කියන අදෘශ්‍යමාන හයවෙනි ඉන්ද්‍රියක් ඔබ තුල සැඟවිලා තියෙනවා. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ සහ ඵල දීපිකාව යන උත්තරීතර ග්‍රන්ථ තුල අටවන භාවය විග්‍රහ කරන්නේ හුදෙක් ආයුෂ සහ මරණය ලෙස පමණක් නෙවෙයි. গুপ্ত විද්‍යාව, අද්භූත සිදුවීම් සහ විශ්වයේ නොපෙනෙන බලවේගයන්ගේ ප්‍රධාන දොරටුව ලෙසයි. ධනු ලග්නයට අනුව ඔබේ මේ අද්භූත අටවන භාවය පාලනය කරන්නේ කවුද? එය අයිති මුළු විශ්වයේම මනස, හැඟීම් සහ සංවේදීතාවය පාලනය කරන ග්‍රහ මණ්ඩලේ මව ලෙස හැඳින්වෙන චන්ද්‍රයා ආධිපත්‍ය දරන ජලජ කටක රාශියටයි. සාමාන්‍ය දිනවලදී ධනු ලග්න හිමියන් තීරණ ගන්නේ යුද පිටියක සෙන්පතියෙක් වගේ තියුණු මොලෙන් බව අප මීට පෙර කතා කළා, ඔබට මතක ඇති. හැබැයි යම්කිසි මානසික කම්පනයක්, ආදරණීයයන්ගේ පාවාදීමක්, එහෙම නැත්නම් දැඩි වේදනාවක් නිසා ඔබ මානසිකව අන්තයටම කඩා වැටුණු දාට අර බ්‍රහස්පතිගේ සහ කුජගේ තියුණු තර්කණය తాවකාලිකව ක්‍රියාවිරහිත වෙනවා. ඒ වෙනුවට අටවැන්නේ ඉන්න චන්ද්‍රයාගේ අර අදෘශ්‍යමාන හයවෙනි ඉන්ද්‍රිය ඔබේ මොළය පුරා අසාමාන්‍ය ලෙස අවදි වෙනවා. සාරාවලිය අපට ඉතා සියුම්ම පෙන්වා දෙන්නේ මේ හරියට ඝන අඳුරේ වැඩ කරන රේඩාර් පද්ධතියක් වගේ කියලා.
ඔබ මානසිකව දුර්වල වී කඳුළු සලන ඒ මොහොතේ ඔබේ ආත්මීය සංවේදී බව උපරිම තලයකට එනවා. අනාගතයේ සිදුවෙන්න යන ඇතැම් භයානක අනතුරු Tamanගේ ළඟින්ම ඉඳන් වලකපන විනාශකාරීන්ගේ සැබෑ වේශය ඔබට ඉවෙන් වගේ කලින්ම දැනෙන්න ගන්නවා. ඒ වෙලාවට ඔබේ හිත ඔබට දෙන පණිවිඩය කවදාවත් වරදින්නේ නැහැ. මේක සැබෑ මිනිසුන්ට තේරුම් ගන්න බැරි විශ්වය විසින් ඔබට පමණක් ලබා දී ඇති අද්භූත දේවවරමක් කිව්වොත් වඩා නිවැරදි. ඉතින් ආදරණීය ධනු ලග්න ඔබ වේදනාවෙන් නඩනකොට තනි වෙනකොට විශ්වීය අතීන්ද්‍රිය සංවේදනය ක්‍රියාත්මක වෙලා ඔබට ලබා දෙන ඒ පෙරනිමිති ගැන මින් පසු ගොඩක් සැලකිලිමත් වෙන්න. එය ඔබේ ජීවිතේ ඔබව වැටෙන්න තියෙන ලොකුම අගාධයන්ගෙන් බේරා ගනීවි. ඉතින් මේ අත්දැකීම් ගැන පහලින් කමෙන්ට්ස් කරන්න අමතක කරන්න එපා. දැන් අප එළඹෙන්නේ ඔබේ ජීවිත කතාවේ මුළු හදවතම දැඩිසේ කම්පනයට පත් කරන ඔබේ ආත්මයේ ගැඹුරුම රහස මුළුමනින්ම නිරාවරණය කරන අවසාන මහා රහස වෙතටයි. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද ජීවිතේ කොච්චර සල්ලි හම්බ කළත් ඉහළම රැකියාවක් සහ සමාජ බලයක් ගොඩනගා ගත්තත් ඔබ පතපු ආදරය ලැබුණත් ඒ කිසිම භෞතික දෙයකින් ඔබේ හිතට සම්පූර්ණ සැබෑ සතුටක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. මේ හැමදේම මැද පවා ඔබේ හිතේ කොනක කවදාවත් පුරවන්න බැරි මහා හිස්කමක් මහා තනිකමක් ජීවිතාන්තයේ දක්වාම රැවුදෙන්නේ ඇයි කියලා. නවවන මහා රහස අනිවාර්යයෙන්ම ඔබේ උත්තරීතර අරමුණ වෙත ඔබව කැඳවන සැඟවුණු මහා අනන්‍ය බලයක් ඔබ තුල පවතිනවා. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය ඵල දීපිකාව සහ සාරාවලී යන මේ උත්තරීතර ග්‍රන්ථ ත්‍රිත්වයම මෙහි පරම සත්‍ය ඊටාම පැහැදිලිව දේශනා කරනවා. ධනු කියන්නේ ස්වභාවික රාශි චක්‍රයේ නවවැන්න. ඒ කියන්නේ මුළු විශ්වයේම ධර්ම ත්‍රිකෝණයේ මුදුන් මල්කඩ. මේ ගිනි රාශිය පාලනය කරන බ්‍රහස්පති ජ්‍යොතිෂයේ හැදින්වෙන්නේ ජීව හෙවත් උත්තරීතර ප්‍රාණය කියලා. මේ නිසා ඔබ මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ ඇතැම් ලග්න හිමියන් වගේ නිකම්ම ලෞකික සැප සම්පත් යාන වාහන භුක්ති විඳලා මෙරිලා යන්න නොවේ. ඔබට නිකම්ම කන්න බොන්න තියෙන සාමාන්‍ය ජීවිතයක් දුන්නොත් හරියට කූඩුවක හිර කරලා දාපු බලගතු රාජලියෙකුට වගේ ඔබේ හුස්ම හිර වෙනවා වගේ දැනෙන්න ගන්නවා. ඔබ මේ විශ්වයට පැමිණ තිබෙන්නේ මනුෂ්‍යත්වයේ පරම සත්‍යය සහ දර්ශනය සොයාගෙන යන අතිශය දුෂ්කර අධ්‍යාත්මික ගමනකටයි. මෙම අසීමිත හිස් බව සහ සත්‍ය සෙවීමේ පිපාසය වෘශ්චික වැනි රාශිවලත් දක්නට ලැබුණත් ධනු ලග්නයේ එම ගුණාංගය ඊට වඩා හාත්පසින්ම වෙනස්. වෘශ්චිකයට දැනෙන හිස් බව එන්නේ ආදරය, පාවාදීම් සහ කඳුළු හරහා ඔවුන් අත්විඳින මානසික කම්පනයන් නිසයි. ඒ අටවැන්නට හිමි අඳුරු ජලජ හිස් බවක්. නමුත් ධනුවට දැනෙන හිස් බව එන්නේ ඒ වෙනුවට ජීවිතයේ උත්තරීතර අරමුණක් නොමැතිකමේ සංවේදීතාවය හේතුවෙන් ඔබට යම් කිසි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රතිපත්තියක් හෝ මුළු ලෝකයටම දිය හැකි පරම සත්‍යයක් නැත්නම් ලෞකික සම්පත් කඳු ගැහුවත් ඔබේ ආත්මයට එහි කිසිදු අගයක් නැහැ. ඔබ ඉපදුනේ වෘශ්චික සහ ධනු රාශි සංධියේ එනම් අංශක 0.3 අතර ජල ගණ්ඩාන්තය ආසන්නයේ නම් ඔබේ දෛවය ඉතා දුර්ලභයි. ඔබ මුළු ජීවිතයම ගත කරන්නේ වෘශ්චිකයේ අඳුරු කඳුළු පිරුණු අතීතයත් ධනුවේ ආලෝකමත් ධර්මයත් අතර පවතින මහා මානසික යුද්ධයක. එවිට ඔබ සමාජය වෙනස් කළ හැකි අතිශය গুপ্ত දාර්ශනිකයෙක් බවට පත්වෙනවා. අනෙක් අතට ඔබ ඉපදුනේ ධනු සහ මකර රාශි සංධියේ. ඒ කියන්නේ අංශක 27ත් 30ත් අතර නම් ඔබ සදාකාලික අරගලයක නිරත වෙනවා. ඒ බ්‍රහස්පතිගේ උසස් නිදහස් දර්ශනය සහ මකරට හිමි සෙනසුරුගේ දැඩි ලෞකික වගකීම් අතරයි. සත්‍ය සෙවීමට සියල්ල අතහැර යාමට සිතන ඔබට පවුලේ වගකීම් විසින් යදම් දාලා බැඳ තබනවා. ආදරණීය ධනු ලග්න ඔබේ හදවතේ මේ මහා අරගලය ගැන දැන් ඔබට ආඩම්බර විය හැකි. ඔබ සාමාන්‍ය මිනිසෙකු නොව විශ්ව සත්‍ය සොයා යන සදාකාලික ඍෂිවරයෙක්. ඔබේ මනෝ සංතානයේ ගැඹුරේ දෝංකාර දෙන ඔබේ ඒ සැඟවුණු හඬට
චුට්ටක් ඇහුම්කන් දෙන්න. අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා ඒ ගැන විශ්වයටම කියන්න. ඒ වගේම අපව දිරිමත් කිරීමට සතයක්වත් වැය නොවි ඔබට කරන්න පුළුවන් වටිනාම දේ අපගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කිරීමට අමතක කරන්න එපා. ඉතින් ආදරණීය ධනුලග්න ඔබ මේ මහා විශ්වීය සත්‍යයන් නවය අවබෝධ කරගත්තාට තවදුරටත් හඬන වැටෙන සාමාන්‍ය මිනිසෙකු නොවේ. මුළු විශ්වයම ජයගත් අභිමානවත් සහ ප්‍රඥාවන්ත දාර්ශනිකයෙක්. ඔබගේ ඒ උත්තරීතර ගමන හිරුමෙන් ආලෝකමත් වේවා. ඔබට තෙරුවන් සරණයි. God bless you.